නම්බු යනවා. හලෝ ඉතින් කොහොමද මේ පටන් ගන්න යන්නේ මගේ වෙසක් vlog එක. ඉතින් මේ වෙසක් එකට කලින් දවසේ අපි කට්ටියම දැන් මේ ලෑස්ති වෙලා ඉන්නේ බත් දන්සලක් දෙන්න. ඉතින් මේක ලේසි වැඩක් නන් නෙමෙයි, කරන්න ගොඩාක් දේවල් තියෙනවා. හිතුව තරම් ලේසි උනේ නෑ මේ වැඩ ටික ඔක්කොම කරගන්න. හැබැයි අපි කට්ටියම එකතු වෙලා කොහොම හරි එළි වෙනකම්ම මේ වැඩ ටික ඔක්කොම ඉවර කරගත්තා. අපි කට්ටියම ඉතින් කයියක් ගහන ගමන් කොහොම හරි වැඩ ටික ඉවර කරගත්තා. නැත්තම් ඉතින් කම්මැලිනේ. අපේ බත් දන්සලේ මෙනු එක තමයි කහබත්, අල තෙල් දාලා, ලුණු තෙල් දාලා, පරිප්පුත් එක්ක පපඩා. කට්ටියම ඔක්කොම එකට එකතු වෙලා මේ වැඩ ටික කරන නිසා අපි කිසිම කෙනෙකුට කම්මැලිකමක් මහන්සියක් නම් දැනුනේ නැහැ. කොහොම හරි උදේ වෙනකොට ඔක්කොම වැඩ ටික ඉවර කරගන්න අපි ඔක්කොටම පුළුවන් වුණා. හැබැයි දන්සලේ මේ වැඩවලට සහභාගී වුණාට මට දන්සලේ කෑම බෙදන්න ඒ වෙලාවේ එතන ඉන්න නම් පුළුවන් කමක් තිබ්බේ නෑ. මොකද පහුවෙනිදා අපිට අයිස්ක්‍රීම් දන්සලක් දෙන්න කෑ ගල්ලට යන්න වුණා. අඩුම තරමේ මට ඒ කෑම එකේ රසවත් බලා ගන්න බැරි වුණා. ඒක ගැන නම් මට තාම දුකයි. අපේ හිටපු කට්ටිය නම් කිව්වා කෑම එක හොඳටම රසටම තිබුණා කියලා. අපිට ඉතින් රස බලන්න බැරි වුණත් ඒ වෙලාවේ දන්සලට ආපු හැම කෙනෙකුටම ඒ රස බලන්න පුළුවන් වුණ එක ගැන හිතලා අපි සතුටු වෙනවා. ඕගොල්ලොත් Tamanට තියෙන විදියට පුළුවන් විදියට හරි කමන්නේ. Tamanට පුළුවන් දේ දෙන්න පුරුදු වෙන්න. ඉතින් මේ තියෙන්නේ අපි එකතු වෙලා කෑගල්ලේ දුන්න අයිස්ක්‍රීම් දන්සල. දැන් නම් ඔන්න අපි දන්සල් දීලා ඉවරයි. දැන් අපි දන්සල් කන්න යන වෙලාව. අපි නම් ඉතින් තියෙන හැම දන්සලකින්ම වගේ කෑවා. එකක්වත් මිස් කරගත්තේ නම් නෑ. හැමදාම ඉතින් දන්සල් නෑනේ. ඉතින් තියෙන දවසට තියෙන දන්සල් ටික ඔක්කොම කන්න ඕන. අපි දන්සල් කාලේ ඉවර වෙලා ඊළඟට ගියේ කැන්ඩි. අද පොයේ දවස නිසා අපි හිතුවා දළදා මාලිගාවට ගියොත් හොඳයි කියලා. හැබැයි අපි යනකොට දළදා මාලිගාව වහලා 8 වෙනකොට දළදා මාලිගාව වහනවා කියලා අපි දැනගත්තෙත් එදා. අපි ගෙදර එනකොට තමයි දැක්කේ නුවර වෙසක් කලාපයක් තියෙනවා. එතන නම් පුදුම ලස්සනයි. ලස්සන කූඩු ගොඩක් හදලා තිබුණා. ගොඩාක් මහන්සි වෙලා අපිත් ඉතින් නැවතිලා ඒ කූඩු ටික බලලම යනවා කියලා හිතුවා. ඔයාලත් බලන්නකො මේ කූඩු කොච්චර ලස්සනයිද කියලා. ඔන්න අද 14 වෙනිදා අපි කට්ටියම කොළඹ වෙසක් බලන්න යන තමයි මේ ලෑස්ති වෙලා ඉන්නේ. අපි ඉතින් කට්ටියම යන ගමන් සින්දුවක් එහෙම කියන ගමන් තමයි අපේ ගමන යන්න පිටත් උනේ. මොන සින්දුව කිව්වත් අපි දන්සල් කන එක නම් අමතක කෙරුවේ නෑ. අපිට මේ හම්බුනේ සුප් එක්ක පාන් දන්සලා. තව ගොඩක් දන්සල් අපිට හම්බුණා. ඒ යන අතරමඟ තිබුණ හැම තොරණක්ම බලන්නත් අපි අමතක කෙරුවේ නෑ. ඔන්න බලන්නකෝ වෙසක් එකට කොළඹ තිබුණ ලස්සන.
අපි ඉස්සෙල්ලාම කොළඹ ගියපු ගමන් ගංගාරාමයේ පන්සලට යන්න අමතක කරේ නෑ. ඇත්තට මේ පන්සල ගොඩාක් ලස්සන පන්සලක් වගේම හිත නිදහස් කරන තැනක්. අපේ බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතු තමයි මේ ගංගාරාමයේ පන්සලේ තැන්පත් කරලා තියෙන්නේ. මෙතනට කොච්චරක්නම් සෙනග ආවා ගියත් පුදුම තරම් පිළිවෙලක් මේ පන්සල ඇතුලේ අවට තිබුණා. අපි වැඳලා එළියට එනකොටම දැක්කා ලොකු බද්දන්සලක් දෙනවා. ඉතින් අපි හිතුවටත් වඩා ඉක්මනට ඒ දන්සලෙන් අපිට කන්න පුළුවන් වුණා. මේ බද්දන්සල ඕගනයිස් කරලා තිබ්බේ ආමි එකේ කට්ටිය. ඒගොල්ලෝ පිළිවෙලටම මේ බද්දන්සල ඕගනයිස් කරලා තිබුණා. ඒ විතරක් නෙමෙයි බද්දන්සල කාලේ ඉවර වුණ ගමන් ඒගොල්ලෝ අයිස්ක්‍රීම් දන්සලකුත් ලෑස්ති කරලා තිබුණා. ඉතින් අපිට පරක්කු වෙලා තිබුණ නිසා දන්සලෙන් එළියට ආපු ගමන් කොළඹ තිබුණ ලස්සන කූඩු ටිකකුත් බලලා අපි ඉක්මනින්ම එන්න පිටත් වුණා. මොකද අපේ කට්ටියටම ගෝල් ෆේස් එකට යන්න ඕන කියලා කියපු නිසා. මේ තමයි ඉතින් අපි අන්තිමටම බලපු තොරණ. අපි කට්ටියම ඉතින් ගෝල් ෆේස් එකේ පොඩ්ඩක් හුලං වැදෙන්න ඇවිද හිටියා. ඊට පස්සේ අපි දැක්ක මෙන්න මේක. අපිටත් ඉතින් ටිකක් කෑ ගහන්න හිතුන නිසා අපි මේක යන්න හිතුවා. ඇත්තටම ඉතින් කෑ ගැහුවා නෙමෙයි, මේකට නැගලා යනකොට දන්නේම නැතුව කෑ ගැහෙනවා. මම නම් ගොඩක් බයෙන් තමයි මේකට නැග්ගේ. හැබැයි ටිකක් වෙලා යනකොට මට හිතුණා මේක මාර ෆන් කියලා. මොකද මේක උඩින් යනකොට මුළු කොළඹම ලස්සනටම පේනවා. දැන් නම් ඔන්න වෙසක් වල අන්තිම හරියට තමයි මේ ඇවිත් තියෙන්නේ. දැන් ඉතින් වෙසක් ඉවරයි. දැන් ඉතින් මේ අන්තිම හරිය නිසා අපි හැමෝම ආයේ සින්දුවක් කියන ගමන් තමයි ගෙදර ගියේ. මෙහෙම තමයි ඉතින් අපේ වෙසක් ඉවර වුණේ. මගේ vlog එක ඉවර වෙනකම්ම බැලුවා නම් thank you. vlog එක හොඳයිද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. bye bye.